කාලේ වස්සන් ගොනුන් දුන්නා උන්වහන්සේට. දෙවනන්සේ ප්‍රසන්න වුණේ නැහැ ඒකට. හැබැයි අද උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පූජාව තමයි අපේ තොල්වල ප්‍රශංසාව. ප්‍රශංසාව කියලා කියන්නේ මම මාව නැති කරගන්නවා දෙවියන් වහන්සේ වෙනුවෙන්. හදවත නැති වචන වැඩක් නැහැ. හදවත නැති ක්‍රියාව වැඩක් නැහැ. දෙවියන් වහන්සේට ඕනේ හදවතත් එක්ක යන ක්‍රියාව. ඒක ඇවිල්ලා හදවතින් එන්න ඕනද? සමහර අයට චර්ච් එකේ දන ගහන්න ලැජ්ජා. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගහන්න නැති කෙනාට මිනිස්සු ඉස්සරහා දන ගහන්න දෙනවා. මම ප්‍රශංසා කරන වෙලාවට මගේ හදවතේ වෙන කා ගැනවත් හිතන්න ඉඩක් නැහැ. මම මගේ හැම දෙයක්ම නැති කරගෙන මගේ හදවතම උන්වහන්සේට දෙනවා පූජාවක් හැටියට. ප්‍රශංසා කරන වෙලාවට හිතන්න බෑ බත් ඇලිය. අද රාට කන්නේ මොනවද? හස්බන්ඩ් ගේ පැත්තේ කවුද ඉඳගෙන ඉන්නේ? වයිෆ් ගේ යා පැත්තේ කවුද ඉඳගෙන ඉන්නේ? ඒක ප්‍රශංසාවක් වෙන්නේ නෑ. තමන්ව පූජා කරනවා කාටද? දෙවියන් වහන්සේ. ප්‍රශංසා කාලය අඩුවෙන් ගත කරන අයට හැමදාම අනිත් මිනිස්සු ඉස්සරහා ලෝකෙ ඉස්සරහා දන ගහලා බහලෙක් වගේ තමයි ඉඳ වෙන්නේ. දෙවියන් වහන්සේ ඉස්සරහා කෙනෙක් දන ගැහුවොත් එයා ඉස්සරහා අනිකුත් හැම දෙයක්ම දන ගහන්න පටන් ගන්නවා.